හෙලෝ ගයිස්, කොහොමද ඉතින් ඔයාලට අද අපි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලගේ යාළුවෝ එක්ක පවුලේ අය එක්ක නිදහසේ ඉන්න පුළුවන් තැනක් ගැන කියන්න. ඉතින් අපි බලමු වීඩියෝ එකෙන් අපි මේ කොහෙද යන්නේ කියලා. අපි යාළුවෝ සෙට් එකත් එක්ක මේ ඇවිල්ලා තියෙන්නේ සිංහරාජ වනාන්තරයට ආසන්නව කලවාන කියන ප්‍රදේශයේ වෝටර්ෆේස් කියන රිසෝට් එකට. ඉතින් මෙතන පරිසරය දැක්කම ඔයගොල්ලන්ට පේනවා ඇති මාරම නිදහස් තැනක්. ඒ වගේම මාරම ලස්සන තැනක්. ඒගොල්ලෝ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක විදියට දුන්නේ වෝටර්මෙලන් ජූස් එකක්. ඒකත් මාරම රසයි. මේ තමයි අපි හිටපු තැන. මේ තියෙන ඒගොල්ලන්ගේ ඉස්සරහා කෑල්ල. ඒ වගේම මේ ඇතුළට යද්දි ටීවී එකක් තියෙනවා, සෝෆා එකක් තියෙනවා. නිදහසේ ඕන කෙනෙක්ට කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන්. මේ තමයි අපි හිටපු රූම් එක. ඉතින් අපි 5 දෙනෙක් හිටියා. අපි 5 දෙනාට අපි කිව්ව විදියට arrange කරලා තිබුණා. bathroom එක, room එක හොඳ පිරිසිදුවටම තිබුණා. ඒ වගේම මේ තමයි ඒගොල්ලන්ගේ pool area එක. ඉතින් මේ වටපිටාව මාරම නිස්කලංක වටපිටාවක් තියෙන්නේ. ඒ වගේම pool එකත් එක්ක volleyball court එකක් ගහලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒ pool එකේ ඉතිම ඒකත් එන්ජොයි කරන්න පුළුවන්. අපි දැන් මේ යන්නේ පල්ලෙහාට නැචරල් pool එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි දොළ පාරක් තියෙනවා. එතන මාරම ලස්සනයි. අපි දැන් මේ යන්නේ එතනට. අපි එතනට ගිහිල්ලා බලමු එතන ලස්සන කොහොමද කියලා. මෙතන ඕගලන්ට පේන්නේ මෙතනත් ඕගලන්ට පාටි එකක් දාන්න පුළුවන්. ඉතින් බොන කට්ටියට බොන්න පුළුවන්. එතන ඒ විදියට arrange කරලා තියෙනවා. එතනින් පල්ලෙහාට එද්දි තමයි මේ පොඩි දොළ පාර තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට එතනත් නාන්න, ඕගොල්ලන්ට සිල්ලම් කරන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේවට අමතරව ඕගොල්ලන්ට ඕගොල්ලෝ ටීම් එකක් විදියට එනවා නම් මෙන්න මේ වගේ ගේම්ස් කරන්නත් එතන ඉඩ ඕන තරම් තියෙනවා. ඕගොල්ලන්ට කැමති ගේම් එකක් ඕගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන් කැමති ප්‍රමාණයක් එක්ක. මොකද අපි සෙට් එක හිටියා 15ක් 16ක් විතර. ඉතින් අපි කට්ටියට මාරම නිදහසේ අපේ වීකෙන්ඩ් එක එන්ජොයි කරන්න පුළුවන් මාර නිදහස් ප්ලේස් එකක් එතන. ඒ වගේම තමයි බේබි pool එකකුත් pool එකත් එක්කම තියෙනවා. ඉතින් පොඩි අයටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතන සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම ලොකු අයටත් pool එකේ ඉඳන්ම volleyball play කරන්න පුළුවන්. ඉතින් enjoy කරන්න පුළුවන්. උඩරිම enjoy කරන්න පුළුවන් place එකක් එතන. අපිට හවස හම්බුනේ ප්ලේන් ටී එකයි වඩේයි. ඒ වගේම bites ඒගොල්ලන්ට කියලා අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ කෑම නම් මාරම රසයි. ඒ වගේ තමයි ඕගොල්ලෝ ටීම් එකක් විදිහට එනවනම් pool එක ගාම ඒගොල්ලෝ අපිට ගිනි මැලයක් ගහලා දෙනවා. ඉතින් ඒකත් එක්ක සින්දු කියලා නටලා එන්ජොයි කරන්න පුළුවන් ලස්සනම ලස්සන ප්ලේස් එකක් තමයි වෝටර්ෆේස් රිසෝට් කියන්නේ. ඉතින් ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න. වීකෙන්ඩ් එකේ ඕගොල්ලන්ට එන්ජොයි කරන්න පුළුවන් ලස්සනම ප්ලේස් එකක් මේක. ඉතින් අපි වගේ මේ වගේ එන්ජොයි කරන්න ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම වෝටර්ෆේස් රිසෝට් එකට ගිහිල්ලා බලන්න. ගිහිල්ලා තියෙන අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ ඉන්නේ අපේ සෙට් එක. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ එක ලස්සනයි නම් අනිවාර්යයෙන්ම අපිට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එකත් subscribe කරන්න. bye